සුපෙම් නුවන් විමසා විරේදිවා ඔබරු අඳුන් දසුනින් දුරයි ගියා ඔය ආයිබෝවන් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද ගෙදර කවුරුවත් නැති දවසක්. මං ඉතින් උදේ පාන්දරම නැගිටලා ජනේලෙ දොරවල් ඇරලා දැන් මේ හදන්නේ හාල් එක තියන්න. හාල් එක දෙපාරක් තුන් පාරක් සෝදලා හොඳට රයිස් කුකර් එකට තියන්නයි හදන්නේ. ඉතින් ඔන්න හාල් එකත් තියලා ඉවරයි. අද මම උදේට හදන්න යන්නේ අලු කෙසෙල් මාළුවයි සම්බෝලයි. ඕනි කරන භාජන ටිකක් සෝදලා දැන් මම මේ කරන්නේ කෙසෙල් ගෙඩි ටික හොඳට සුද්ධ කරනවා. මාළුවට ඕනි කරන 3-5 රම්පේ කරපිංචා ඒ ටිකත් එකතු කරගත්ත මාළුවට දැන් වෙලාව බැලුවොත් 6:00 වගේ වෙලා එළිය හොඳට වැහලා තියෙනවා. මං ඉතින් පොල් ටිකක් ගාගෙන දැන් ඉතින් මේ මිටි කිරි දිය කිරි ටික වෙන් කරගන්න හදන්නේ මාළුවට. මම ඉස්සෙල්ලම පොල් ටිකක් අයින් කරලා තියුවා සම්බෝලට. එතකොට ආයෙත් පොල් ගා ගන්න ඕනේ නැති නිසා දැන් ඉතින් මාළුවට පොල් කිරි ටික එහෙමත් දාලා ඉවරයි. දැන් තියෙන්නේ 3-5 මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු ඔය ටික දාන්න. ඔන්න දැන් මාළුව එකත් හරි ලිපපත්තු කරගන්න තමයි දැන් තියෙන්නේ. ඒ වෙලෙම එකතු වෙන භාජන ටික වෙලෙම සෝදනවා නම් වැඩි මේ අස් කරන්න දෙයක්වත් නැහැ. මං කුස්සිය අස් කරන වෙලාවේ ඔන්න බත් එකත් හරි ගිහිල්ලා. වං ගෙඩියට මිරිස් කුඩුයි ලුණු කුඩුයි ගම්මිරිස් 60යි දාලා ඉස්සෙල්ලම මං කවලම් කරනවා හොඳට. ඊට පස්සේ කොටනවා. ඒ ටික හොඳට කෙටිලා ඉවර වුණාට පස්සේ ලුණු ටිකයි පොල් ටිකයි හොඳට දාලා කොටා ගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි අන්තිමේදී මගේ සම්බෝලේ අවසන් වුනේ. සම්බෝලේ හදන අතරතුරේ ඔන්න මාළුව එකත් හරි ගිහිල්ලා තිබුණා චුට්ටක්. ඊට පස්සේ මිටි කිරි ටික දාන්නයි තියෙන්නේ. මිටි කිරි ටික දාලා හොඳට කවලම් කරනවා. අම්මා ඉතුරු කරලා තිබුණ පිපිඤ්ඤා බෑයකුත් තිබිලා ඒකත් මං සලාදියක් විදිහට හදාගන්න මේ හදන්නේ. පිපිඤ්ඤා ගෙඩිය දෙපැත්තම කපලා කිරි චුට්ටක් තියෙනවා නම් ඒ ටිකත් අයින් කරලා හොදලා හොඳට කපා ගන්නයි තියෙන්නේ. මාළුව එකත් හරි ගිහිල්ලා තියෙන්නේ දැන්. මං දැන් හදන්නේ අබ ටික රත් වෙන්න තියලා පොඩි කරලා හිටන් මාළුවකට දාපුවාම මාර සුවඳක් හා රසක් තියෙනවා. ඔයාලත් කරලා බලන්න. මාළුව එක කවලම් කරද්දි මාරම සුවඳක් එන්නේ. ඔන්න ඉතින් මම බුද්ධ පූජාවත් ලෑස්ති කළා. බුදු පහන තියෙන තැන හොඳට අස් කරලා දැන් මම බුදු පහන තියන්නයි හදන්නේ.
බුදු පහන තියලා ඉවරයි. දැන් ඉතින් මම උදේ කෑම කන්නයි හදන්නේ. මෙන්න මෙහෙම තමයි මගේ පිඟාන තියෙන්නේ. මම පුරුදු වෙලා තියෙන විදිහක්ද මන්ද මේ මට හැමදාම ඉතින් මේ ගෙදර ඉන්න දවස්වලට නිදහසේ කන්න ඕනේ නම් ඉස්සරහ දොරකඩ ළඟට වෙලා මිදුල දිහා බලාගෙන කන්න ඕන. ඔන්න ඉතින් කාලේ ඉවර වෙලා මම හොඳට මිදුල අත ගෑවා. සාගරයක් වගේ තියෙන අපේ මිදුල තමයි අතු ගන්න ගියා එපා වෙන්නේ. ඔන්න ඒ වැඩෙත් හරි. දැන් තියෙන්නේ මෙන්න මෙයාගේ පැටවු ටික තියන්න මේ හොඳ තැනක් ලෑස්ති කරන එක. අපේ ගෙදර ඒ කියන්නේ මේ පාවිච්චි කරන්නේ නැති කාමරයක් තියෙනවා. ඒක හොඳට මේ අස් කළා මං ඉතින් මේ පූසගේ පැටවු ටික තියන්න තමයි මේ හොඳ තැනක් බලන්නේ. ඔන්න ඉතින් අස් කළා අතු ගාලා ඔක්කොම කරලා ඉවරයි. පූස පැටවු දාලා තිබුණේ මේ බේසමක. පැටවු 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාව ඉතින් මේ කාමරේ තමයි ටිකක් ලොකු වෙනකන් තියන්නේ. නැත්තම් ඉතින් බල්ලෝ කනෝ දිවියෝ හැම ඉන්නවනේ. ඉතින් මේ පවුනි චූටි පැටවු ටික ඉතින් මේ ඒ හින්දා මේ කාමරෙන් තියනවා. ඔන්න මං ගෙනත් තිබ්බා. මෙන්න මෙහෙම තමයි එයාලා ටික ඉන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ දවස් අද ගෙවුනේ. අද දවස කියන්නේ අද උදේ වරුව. මගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.